ප්‍රොටෙස්ටන්ත තේරවාදී නිකාය. මම හිතනවා අනාගතයේදී සමහරක් විට අපිට ප්‍රොටෙස්ටන්ත තේරවාදී නිකායක් හදන්න වේවි. මොකද දැන් සංඝාධිකරණයක් පිටවන්න ඕනේ කියලා කට්ටිය කතා වෙනවා. මම දන්නවා ගොඩක් සිල්වත් භික්ෂුන් වහන්සේලා මේකට කැමති. මේක හොඳ දෙයක්. මොකද මේක නිසා අපිට ශාසනයේ තියෙන ගැටලු දුස්සීලයන් ඉවත් කරන්න පුළුවන්. දැනට කවුරුවක්වත් දුස්සීල කෙනෙක් හිටියොත් ශාසනයෙන් නිරපන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒක හින්දා මේ සංඝාධිකරණයේ තියෙන හින්දා අපිට යම් ක්‍රමවත් රටාවකට මේ සංඝ සමාජයම හෙවන්න පුළුවන් වෙයි කියලා ගොඩක් අය හිතනවා. ඒක ඇත්තටම මම පුද්ගලිකව පිළිගන්නේ නැහැ. සමහරක් මිනිවත් මම ගරු කරන භික්ෂුන් වහන්සේලා මේ මතේ ඉන්නවා. මම එයාට ගෞරව කිරීමේ පරමාර්ථය නෙමෙයි මගේ පුද්ගලික අදහසක් තමයි මේ කියන්නේ. දැන් හිතන්න දැන් ඔක මොකක් හරි කරලා පිටුවා කියලා. එතකොට අනිවාර්යයෙන්ම යන්නේ දැන් මොකක් හරි බලයේ තියෙන සංඝ සමාජයේ පිරිසකටම තමයි. නිකායන් හතරක් තියෙනවා. එතකොට ওই නිකායෙන් ඉන්න හතරෙන් ඉන්න භික්ෂුන් වහන්සේලාගේ විනය බලන්නේ කවුද එතකොට අන්තිමට. මේක කට්ටිය පටල ගන්න එපා. මේගොල්ලන්ට සිවිල් බලයක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ සිවිල් අපරාධ භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණා කියලා සංඝාධිකරණයකට යටත් වෙන්නේ නැහැ. ඒක කොහොමත් කරන වැඩ නෙමෙයි. එහෙම එකක් නෙමෙයි මෙතන වෙන්නේ. ඒකෙන්ද එහෙම අනවශ්‍ය බියක් ඇති කරන්න එපා. සංඝාධිකරණයක් පිටුවා කියලා සාමාන්‍ය මූලික අයිතිවාසිකම් කැඩෙන්නේ නැහැ. සංඝ සමාජයේ ඇතුළේ ඉන්න අය තමයි ඒක බලපාන්නේ. ඒ වගේම ඒ අයට වෙනම අමුතු ලයිසන් එකක් හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලෝම නඩු අහලා ඒගොල්ලෝම විසඳ ගන්නවා කියන්නේ නැහැ. ඒ අයට සාමාන්‍ය නීතියම තමයි තියෙන්නේ. ඒක පටල ගන්න එපා. අපි මේ කතා කරන්නේ භික්ෂු විනය සම්බන්ධව තියෙන අධිකරණ. ඉතින් කවුරු හරි භික්ෂුවක් විනය කඩ කරොතින් අවසානයේදී භික්ෂුත්වයෙන් නිරපීම දක්වා බලයක් මේ සංඝාධිකරණයට ලැබෙන්න පුළුවන්. ඒතොර ගැටලුව වෙන්නේ මේ සංඝාධිකරණයෙන් ලැබෙන්න පුළුවන් අනිත් තීන්දුව සහ ශාසන නිරපීම වගේ තීන්දුව දෙන්නේ කවුද? ඒකට කට්ටිය තෝරගන්නේ කවුද කියලා. ඉතින් අපි ගත්තොත් කවුරු හරි කෙනෙක් තේරලා આવොත් එතකොට ඒ කෙනාගේ තීරණය අර අනිත් භික්ෂුන් වහන්සේලා පිළිගන්න ඕනේ. ඒකට කිසිම ප්‍රතිපාදනයක් බුද්ධ ආගමේ නැහැ. ඉතින් ඒ නැති ප්‍රතිපාදනයක් අලුතෙන් හදලා දාන්න තමයි යන්නේ. එතකොට දැන් හිතන්න ඔය වගේ තැනකින් අපේ ඥානසාර හාමුදුරුවෝ වගේ අයට කිසියම් තීන්දුවක් ලැබේවිද? ඒ අය කරන කතා වලින් ඒ වගේ අය කරන දේවල් වලින්. ඒ වගේම දැන් හිතන්න සල්ලි භාවිතා කරන එක බුදුදහමට අනුව ඊටම දරුණු අවතක්. ඒකට කියනවා පච්චතිය අවතක් කියලා. ඉතින් මං හිතන්නේ දැන් ඉන්න භික්ෂුන් වහන්සේලා හැමෝම වගේ ඔක කරනවා. හැමෝම වගේ කිව්වොත් හරියද? ඒ කියන්නේ මේ වනවාසීව ඉන්න භික්ෂුන් වහන්සේලා ඒ වගේම නාගරික වාසීව මේ පච්චති අවත ගැන බොහොම සැලකිලිමත් වෙලා ඉන්න අය ඉන්නවා. ඒ වගේම මම දන්නවා දැන් ගොඩාක් භික්ෂුන් වහන්සේලා සොරකම කියන වරද නොදැනුවත්ව කරනවා. නොදැනුවත්ව හෝ දැනුවත්ව කරනවා. ඉන්ටර්නෙට් එකෙන් ෆිල්ම් එකක් හොරෙන් ඩවුන්ලෝඩ් කරපු ගමන් එයා පරාජිකා වෙලා ඉවරයි. ඒ හොරකම කියන එකට අහු වෙලා ඉවරයි. එතකොට එහෙම නැත්නම් ඔය කට්ටිය උන්තරම් ෆෝන් වලට සොෆ්ට්වෙයාර් හොරෙන් දාගන්නවා. ඒ කියන්නේ කම්පියුටර්ස් වලට හොරෙන් සොෆ්ට්වෙයාර් දාගන්නවා. ඒ ඕන දෙයක් කරපු ගමන් එයාගේ භික්ෂුත්භාවය අහෝසි වෙලා ඉවරයි. දැන් ඒ වගේ අයව මේකෙන් නැති වෙයිද? මම හිතන්නේ ඔය දැන් ගොඩක් වෙලාවට ඔය දැන් ඔය තනතුරු වලට පත් වෙන අයත් ඒ වගේ වැරදි කරලා ඉන්න අය තමයි ඉන්නවා ඇත්තේ. අවසානයේ වෙන්නේ මේක අපේ කතෝලික සමාජයේදී කතෝලික සභාවට විරුද්ධව පිරිසක් කැඩිලා ගියා. ඒකට තමයි ප්‍රොටෙස්ටන්ත ආගම කතෝලික ආගම ටික හැදෙන්නේ. ප්‍රොටෙස්ටන්ත කියන්නේ ප්‍රොටෙස්ට් කරලා තමයි යන්නේ කතෝලික සභාවට. ඒ කතෝලික සභාවේ තියෙන අධිකාරිය බලය මම පිළිගන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ සංඝාධිකරණයක් හැදුනොත් ඒක ඇත්තටම තේරවාදී ඒ භික්ෂු සම්ප්‍රදායට විතරයි ඒක දැන් තියෙන්නේ. මොකද රටේ නීතියක් තියෙනවානේ ඕනම ආගමක් නිදහස ඇදීමේ නීතියක්. ඒක පහවා දෙන්න බෑ මේ සංඝාධිකරණයක් ආවයි කියලා. එතකොට කරන්න වෙන්නේ භික්ෂුන් වහන්සේලා කට්ටියකට ගැලවිලා මේ අපි ඔය සංඝාධිකරණය පිළිගන්නේ නැහැ. අපි වෙනම නිකායක් කියලා ගැලවිලා යන්නේ. එහෙම වුණාම ඒකට රජයට කරන්න දෙයක් නැහැ. සංඝාධිකරණය බලපවත්වන්නේ අර සීමිත පිරිසකට විතරයි. එතකොට ඒ වගේ ගැලවිලා යන කොටස් කීපයක් තියෙන පුළුවන්. අනිවාර්යයෙන්ම අපේ ඔය පිටිදුවේ හාමුදුරුවෝ දැන් සමන්තබද්ද කියලා නම් වෙනස් කරගෙන ඉන්නේ. එයා වගේ කට්ටිය මේ ශාසනයෙන් අයින් වෙන්නේ නැතුව ඉන්නේ. ඔය හිතන වේ වගේ අය වැඩි කරාම ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ ඔය නිකායන් වලින්. ඔය පොඩි හාමුදුරු කෙනෙක් වරදක් කරොත් නේ සිවුර ගරවන්න වගේ දේවල් කියන්නේ. දැන් ඔය ගංජා ගෙනල්ලා අහුවෙලා ඒ ආවනේ නිකායෙන් යෝජනාවක් සිවුරු ගලවලා ඉදිරිපත් වෙන්නේ කියලා වැඩිකාරය වෙන්නේ නැතුවම. හැබැයි අටමස්ථානාධිපතිගේ සිද්ධිය. ඒ වගේම වෙනත් සිද්ධි ගත්තම ඔය පිටිදුවේ හාමුදුරුවන්ගේ සිද්ධිය වගේ ගත්තම ඒ වගේ අයට පොඩි වර්නින්ග් එකක් දුන්නා නිකන් බොරුවට වැඳලා සමාව අරගෙන වගේ පොඩි රඟපෑමක් කරලා එතනින් ඉවරයි. එතකොට ඒ වගේ අය ඕකම තමයි අවසානයේදී සංඝාධිකරණය කරත් වෙන්නේ. එහෙම නැත්නම් අර වගේ අයට සංඝාධිකරණයකදී පැවතෙන්න බැරි නම් ඒ අයත් ප්‍රොටෙස්ටන්ට් කියලා වෙනම ගැලවිලා යනවා. ඒ වගේම ඒ වගේ අය දැනටත් ප්‍රසිද්ධියම කියලා තියෙනවා. අපිව කන්ට්‍රෝල් කරන්න ආවොත් අපි වෙනම නිකායක් කඩාගෙන යනවා කියලා මට මතකයි. පිටිදුවේ හාමුදුරුවෝ ඔය කතාව කිව්වා. මම ඊළඟට සමන්තබද්ද කියන නම කියන්නේ ඒ නම පාවිච්චි කරන්නේ බෞද්ධ බුදුවරයෙක් බව හංගන්නවනේ. මොකද ඒ වගේ යටි අරුමුණකින් ඒ පිටිදුවේ හාමුදුරුවෝ කියන චීවරධාරියත් ඒ විදිහට තමයි චිවර ආරක්ෂා කරගෙන ඉන්නේ. මේ නිකන් කැඩිලා යන්න දෙන්නේ නැහැ කියන අදහසෙන්. එතකොට අපි සරලම ගත්තොත් තමන් සතු නැති උත්තරීතර ධර්මයක් දේශනා කර තියෙනවා කියලා කිව්වොත් ඒකත් පරාජිකාවක්. එතකොට ඔය පිටිදුවේ චීවරධාරියත් භික්ෂුවක් ලෙස සලකන්න බෑ. ඉතින් කොහොම ගත්තත් මේ සංඝාධිකරණය කියන එක මේ ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි. මේකට ප්‍රශ්නයට විසඳුම බෞද්ධයන් බුද්ධ ආගම ගැන දැනුවත් වෙන්න ඕනේ. බුද්ධ ආගම ඉගෙන ගන්න ඕනේ. ඉන්ටර්නෙට් තියෙනවා, කියවන්න පුළුවන්, සිංහල දන්නවා, හිතන්න පුළුවන්. එතකොට හිතන්න පුළුවන් මේක බුද්ධිමත් අයට විතරයි මේ දහම තේරුම් ගන්න පුළුවන්. මේකේ තියෙන මේ සමහරක් ඔය වගේ ප්‍රශ්න දැක්කම නැවතත් බුදුදහම ඇතුළේ මේක උත්තරේ තියෙනවා. මේක ඒක හැටි. ඉතින් ඒවට ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. මොකද ඒකත් බුදුදහමෙන් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ ශාසනය තුළ ඉන්න කඳ පණුවම තමයි ශාසනය විනාශ කරන්නේ. ඒකින්ද ඒකත්
ඕන්නම් බෞද්ධෙක් විදියට හංසංවේගී පහද උපදවා ගන්න එහෙම නැත්නම් සසර බිය ඇති කරගන්න හේතුවක් විදියට භාවිත කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි කතාව.